සුබ දවසක්. දැන් වෙලාව දහවල් 2:24යි. එතකොට අද දිනේ බලා ගන්න පුළුවන් මෙතන ජනවාරි 23 සිකුරාදා දවස. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් ඇවියේට 1xbet ඇවියේට එක වින් දවස් දෙකකට තියෙන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා දවස් දෙක. හරිද? එතකොට සාමාන්‍යයෙන් බදාදා දවසේ සාමාන්‍ය වින් ටිකක් යනවා. එතකොට සිකුරාදා කියන්නේ නෝමල්. ඒ කියන්නේ සිකුරාදා වින් යන අඩුයි ලොස්ට් යන වැඩි. රයිට්. ඒ වුණත් අපිට වින් දෙනවා. හරිද? ඉතින් මේක chart එක බලන කෙනෙක්ට හරියට ඇනලයිස් කරන කෙනෙක්ට තමයි මේක ගන්න පුළුවන්. රයිට්. අපි ඇප් එකට ගිහිල්ලා සිග්නල් එක ජෙනරේට් කරගෙන බලමු. හරි. ඇප් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. හරිද? එතකොට අපි දැන් මේක සිග්නල් ජෙනරේට් කරන්න යන්නේ Aviator 1. හරිද? Aviator 1 කියන්නේ මම 1xbet එකට ගිහලා පෙන්නන්නම්. රයිට්. අපි යමු දැන් 1xbet එකට. හරි. Aviator 1 කියලා කියන්නේ මෙන්න මේක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Aviator එකේ කාසි වගේක් තියෙනවා. හරිද? කියන්නේ ප්ලේන් එකත් එක්ක කාසි වගේක් තියෙනවා. එතකොට Aviator 2 කියලා කියන්නේ මෙන්න මෙතන. හරිද? මේ තියෙන Aviator 12 කියලා මේකේ කාසි නැහැ. නමුත් එක වගේ ප්ලේන් දෙක තියෙන. හරිද? රයිට්. අපි යමු Aviator එකට. හරි. ගියාට පස්සේ අපි යමු මේකේ chart එක බලන්න. හරි. chart එක බැලුමට මෙතන තියෙන loss time එකක් මම කියවනේ සිකුරාදා loss යන වැඩි කියලා. හරි. මෙතන loss time එකක් තියෙන්නේ. හරිද? right. අපි මේකේ screenshot එකක් ගහ ගන්න ඕන. හරි. අපි දැන් මෙතනදී කරන්න ඕනි අපේ app එකේදී මෙතනදී කරන්න ඕනි මෙන්න මේ Aviator 1 කියලා මෙන්න මේ බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අපි ඒකට යන්න ඕනේ. හරි. ගියාට පස්සේ ඔයාලට Aviator 1 හරිද? Aviator 1 පෙන්වන්නේ මෙන්න මේ විදිහට. හරිද? හරි. දැන් මෙතනදී ඔයා කරන්න ඕන අර ගහගත්තු ස්ක්‍රීන්ෂොට් එක තියෙනවනේ. ඒ ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. හරි. අප්ලෝඩ් කරලා මේ විදිහට ගානට ක්‍රොප් කරගන්න chart එක තියෙන විදිහට. ඊට පස්සේ මේ use cropped image කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට image එක අප්ලෝඩ් වුණා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතනදී කරන්න ඕන මෙන්න මේ generate signals කියන බටන් එක ඔබන්න ඕන. හරි. ඔන්න දැන් අපිට signal ටික generate වුණා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මෙයා මෙතනදී පෙන්නලා දීලා තියෙනවා මේ chart එක අනුව මෙතන තියෙන loss time එකක් කියලා මේ උඩින් බලා ගන්න පුළුවන්. හරි. මෙතන confidence එක 75යි. හරිද? නමුත් මම කියලා තියෙනවා මේ වගේ 70 ගණන් වල තිබුණත් දුරින් time එකක් පෙන්නුවොත් එතනදී win එකක් අදින්න පුළුවන්. දැන් වෙලාව 2:31යි 2:37ට අපිට පළවෙනි සිග්නල් එක මෙතන පෙන්නලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. 2:37ට මෙතන අපිට සිග්නල් එක පෙන්නලා තියෙනවා. ඒ වගේම දෙවෙනි සිග්නල් එක 2:44ට පෙන්නලා තියෙනවා. හරි. අපි මේ සිග්නල් දෙකම බලමු. අපි 2:37ට බලමු මේ වින් එක යනවද කියලා. හරිද? මම කියනවා මේ වගේ loss time එකකදී අපිට දුරින් පෙන්නුවොත් එතනදී වින් එකක් යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරි. දැන් වෙලාව 2:35යි. අපිට තිබුණේ 2:37ට. හරිද? එතකොට මම ඔයාලට කියනවා මේ වගේ අවස්ථාවකදී දුරින් පෙන්වන අවස්ථාවකදී 2:36ත් අදින්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරිද? මොකද අපි නිතරම කියන දෙයක් තමයි අපි දෙන විනාඩියට කලින් විනාඩියේ තප්පර 20 ඉඳන් වගේ බලන්න ඉස්සරහ විනාඩියේ තප්පර 20ක් වගේ 30ක් වගේ යනකම්. හරිද? හරි. අපි බලමු අපිට වින් එකක් ගන්න පුළුවන් වේවිද කියලා 2:37ට. ඔයාලට chart එක බලා ගන්න පුළුවන් තාමත් එක වින් එක ඇදලා තියෙන්නේ. නමුත් අපේ app එකට අනුව අපි app එකේ signal දෙන්නේ 5ට වැඩියෙන් හෝ 5ත් 10ත්. ඒ කියන්නේ 5ට වැඩියෙන් යන signal තමයි අපි generate කරන්නේ. ඔන්න 2:35 දී 12 දශම ගණන් වලින් එකක් සිග්නල් එකක් වින් එකක් ඇද්දා. එතකොට අපිට තිබ්බේ 2:37ට. අපි බලමු තවත් වින් එකක් යනවද කියලා.
ඉතින් මේ වගේ දැන් අපි දුරින් විනාඩියක් ගත්තම මේක 2:36 යන්න පුළුවන් 37 යන්නත් පුළුවන් බොහෝ දුරට මේ දෙකෙන් ගියොත් 38 අනිවාර්යෙන් යන්න පුළුවන් හරිද අපි බලමු මේක 2:36 යනවාද කියලා මොකද අපි කියලා තියෙනවා අපේ ඇප් එකට අනුව ඇප් එකෙන් ගන්න විනාඩියට ඉස්සරහා විනාඩිය තත්පර 20 දැන් වගේ බලන්න කියලා හරිද අපි බලමු 10ට වැඩි එකක් ඇවිද කියලා ඉතින් අපි මේක පිළිම ටාගට් එකක් කරොත් 30ට වැඩි යන අවස්ථාවක් තියෙනවා. හරිද? නමුත් අද ලොස් දවසක් නිසා යන්න නැති අවස්ථාවලුත් තියෙනවා. හරිද? නමුත් මෙතනදී 10ට වැඩි එකක් යන්න පුළුවන්. දෙකයි 37 විනාඩියත් ඇද්දෙන්නේ නැහැ. නමුත් එතන ඇදපු ඔක්කොම ටික දෙකට වැඩියෙන් ඇද්ද. හරිද? දැන් අපිට 2:38 තප්පර 30ක් යනකම් බලමු. ඔන්න ඉතින් හරියටම කිව්වාගේ තප්පර 30ක් යන්න කලින් වින් එක ඇද්දා. හරිද? මම කිව්වා මේක 30ට වැඩි යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. හරිද? ඉතින් ක්‍රිස් දෙකෙන් ක්‍රෑෂ් වුණා. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී ඔයා බය වෙන්න එපා. අනිවාර්යෙන් වින් එකක් අදිනවා. හරිද? ඉතින් අපි කියලා තියෙනවා තනි විනාඩිය. ඒ කියන්නේ තනි විනාඩිය අපිට තිබෙ 37 නේ. ඉතින් ඔය 36 තප්පර 20 ඉඳන් 38 තප්පර 30ක් යනකම් බලන්න. හරිද? ඒ අතරතුරදී මේ වින් එක ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔයා කරන්න ඕන මෙන්න මේ බෙටින් දෙකක් තියෙනවා මේ බෙට් කරන්න. එකක් දාන්න ඒක මේ වගේ දෙකෙන් තුනෙන් හෝ පහෙන් ගන්න. හරිද? ඔටෝ ක්‍රැෂ් අවුට් දාන්න. අනිත් එක 10න් උඩ ගන්න. මෙන්න මෙතන. හරිද? අපේ ඇප් එකට අනුව 5 10 තියෙන්නේ. නමුත් මේ පහේ කෑල්ල වලට දෙකෙන් තුනෙන් කඩා ගන්න පුළුවන්. මෙතනදී වින් ටයිම් එකක් තමයි මේ යන්නේ බලා ගන්න පුළුවන්. මෙන්න උඩ පේලිය තියෙනවානේ. මේ උඩ පේලියේ මේ වගේ 1 ගණන් වලින් ක්‍රැෂ් වෙනවා අඩු වුණොත් හරිද නැතිම වුණොත් එතනදී වින් ටයිම් එකක් අදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා හරිද සාමාන්‍ය මේ වගේ වින් එකක් ඇද්දොත් මේ 22 ඇදලා තියෙනවානේ මේ වගේ වින් එකක් ඇද්දොත් එතන ඉස්සරහා ඊට වැඩිය ලොකු එකක් අදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා හරිද අපිට ඊළඟ සිග්නල් එක තිබ්බේ 2:44 දැන් වෙලාව 2:40යි අපි බලමු එතනත් වින් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අර හරි ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් අර අපිට තිබු සිග්නල් එක ඇද්දේ 2:38 තප්පර 19 ඒ කියන්නේ තප්පර 30ක් යන්න කලින් ඇද්දා හරිද ඊට අපි 2:41ත් බලමු ඉතින් මම කිව්වා ඉස්සෙල්ලා මේ වගේ තියෙනකොට සාමාන්‍යයෙන් වින් ටයිම් එකක් තමයි අපිට සෙට් වෙන්නේ කියලා හරිද ඔන්න තව එකක් ඇද්ද 10ට වැඩි ඒ කියන්නේ ඔයාලට මෙතන බැලුවල්මට මේ උඩ පේලිමයි මේ ෆෝරින් දෙක තියෙනවානේ මෙන්න මේ දෙක බලන්න පහළවට සාපේක්ෂව උඩ තියෙන ඉතින් හරිද ඒ කියන්නේ 1 දශම ගණන් වලින් අඩුවෙන් ක්‍රෑෂ් වෙන අවස්ථාවලදී අනිවාර්යෙන් වින් ටයිම් එකක් අදිනවාමයි හරිද එතකොට අපි 2:44ට බලමු දැන් වෙලාව 2:41යි මම කිව්වා වගේම වින් ටයිම් එකක් තමයි මේ අදින්නේ හරිද අපි ඇප් එකෙන් ගත්ත සිග්නල් එක ආසන්න එක 2:37 ඉඳන් 2:44 වෙනකම් මේ වින් ටයිම් එක අදින්න පුළුවන්. හරිද?
මෙතනදී අර 30 ටාගට් එක ඇද්දේ 2:42 තව විනාඩි 2කින් බලමු අපිට තවත් එකක් ගන්න පුළුවන්ද කියලා. ඔනිතිවට බලාගන්න පුළුවන් මෙතනදීත් අපේ තනි විනාඩියම හරියටම වින්නයක් ඇද්ද. හරිද? ඔයාලට බලාගන්න පුළුවන් 2:44ට හරියටම තනි විනාඩිය 10ට වැඩි වින්නයක් ඇද්ද. හරිද? ඉතින් මේ වගේ අනිත් සිගනලුත් බලන්න පුළුවන්. නමුත් වීඩියෝ එක දික් වෙනවා. පිරිම පැය භාගයක්වත් බලන්න වෙනවා. හරිද? ඒක නිසා සිගනල් දෙයක් බැලුවේ. ඉතින් මෙතනින් එහාට ලොස් ටයිම් එකක් යන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ 1.9 ක්‍රෑෂ් වල ලොස් ටයිම් එකක් යන්න පුළුවන්. ඔයාලට බලාගන්න පුළුවන් දැන් මෙතනින් එහාට ලොස් ටයිම් එකක් යන්නේ. හරිද? මම කියවනේ 2:37 ඉඳලා 2:44 තෙක් වින් ටයිම් එකක් අදී කියලා. ඔන්න ඒ අතරතුරදී වින් ටයිම් එකක් ඇද්ද. අනික අද ලොස් දවසක්. හරිද? right. ඉතින් මේ ඇප් එක ඔයාලට ගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාන්නම්. මට මැසේජ් එකක් දාන්න. සහ අපේ සිග්නල් ගෲප් එකට අපේ සිග්නල් ගෲප් එක ප්‍රී ජොයින් වෙන්න පුළුවන්.